සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම අදත් ගොඩාක් ආදරෙන් Asianet Kitchen YouTube channel එකට පිළිගන්නවා. අපි අද ගොඩක් රසට කිම්චි රයිස් එකක් හදාගන්න විදිහ බලමුද? ඉතින් කොරියන් කෑම කන්න දැන් ගොඩක් අය ආසයිනේ. ඒ නිසාම කිම්චි ගැන නම් හැමෝම වගේ දැන් දන්නවනේ. ඉතින් මේ රසම රස කිම්චි දාලා මම හදන රසම රස රයිස් එකක් හදන විදිහ තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ රයිස් එක හදාගන්න මම මෙන්න මේ වගේ තැටියක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකම වෙන්න ඕනේ නැහැ. ඔයාට පෑන් එකක් හරි ඔයා කැමති භාජනයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් මම මේ විදිහට මේ භාජනයට දාගන්නවා. මෙතෙන්දිත් ඔයාට ඔලිව් ඔයිල්ම වෙන්න ඕනේ නැහැ. එළවලු තෙල් වර්ගයක් හරි ඔයා කැමති තෙල් වර්ගයක් ඔයා පාවිච්චි කරන තෙල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ කිම්චි ගැන ගොඩක් අය දන්නවනේ. කිම්චි අපිට ගෙදර හදා ගන්නත් පුළුවන්. කොරියාවේ නම් ඕන තරම් ගන්නත් තියෙනවනේ. දැන් නම් ඉතින් ලංකාවෙත් තියෙනවනේ මේ වගේ කිම්චි අපිට සාමාන්‍ය ප්‍රමාණයක් ඕන වෙනවා. ඉතින් මේ කිම්චි ටික මේ තෙල් එකට මම මේ විදිහට මුලින්ම දා ගන්නවා. තෙල් එක ගොඩාක් රත් කරන්න එපා. විශේෂයෙන්ම ඔලිව් ඔයිල් වගේ ගන්නවා නම් ගොඩක් රත් කරන්න හොඳ නැහැනේ. ඒ නිසා රත් කරන්න කලින් මේ විදිහට කිම්චි ටික අපි එකතු කර ගන්නවා. මෙතනදි කිම්චි ඔයාට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මම සාමාන්‍ය රයිස් එකක් හදාගන්න මෙන්න මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක මේ විදිහට හොඳට චුට්ටක් බැදෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ කිම්චි ටික මේ විදිහට හොඳට තෙල් එකත් එක්ක මිශ්‍ර වෙලා ටිකක් බැදෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට විනාඩි 2-3ක් විතර කාලයක් කිම්චි ටික බැදගත්තයින් පස්සේ අපි මේක මේ විදිහට පොඩ්ඩක් පැත්තකට කරලා ඊට පස්සේ අපි බිත්තරයක් මේකට එකතු කරගන්නවා. ඉතින් බිත්තරය එකතු කරගන්නවත් එක්කම මම ගම්මිරිස් ලුණු ඒ දෙකත් එකතු කරගන්නවා. මෙතෙන්දි චුට්ටක් වැඩිපුර දාගන්න. මොකද බිත්තරයට ඇති වෙන ප්‍රමාණය විතරක් නෙමෙයි මම රයිස් එකටම ඇති වෙන ප්‍රමාණය වගේ තමයි මෙතනදී එකතු කරගන්නේ මේ වෙලාවේ. හැබැයි අවසානයේදීත් අපිට රස බලලා මේ දේවල් එකතු කරගන්න පුළුවන් මදිනා. ඊළඟට මේ වගේ චීස් පෙටි දෙකක් මම එකතු කරගන්නවා. ඉතින් මෙතෙන්දී ඔයාලට කැමති චීස් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකත් එක්කම තව මොසරෙලා චීස් ටිකකුත් දාගන්න තිබුණා නම් තවත් හොඳයි. නමුත් අද නම් මම මේක විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට මේ සේරම මිශ්‍ර වෙලා හොඳට බැදුණයින් පස්සේ අපි මේකට සැමන් මාළු ටිකක් එකතු කරගන්නවා මම. ඉතින් මම මේ සැමන් මාළු එක මේ වෙලාවේ එකතු කරන්නේ මොකද මේ මාළු එක ගොඩක් කුක් කරලා කන එකක් නෙමෙයිනේ. ඒකයි. නමුත් අපි හොඳට කුක් කරලා කන්න ඕනේ මීට් වර්ගයක් හරි ෆිෂ් වර්ගයක් හරි එකතු කරනවා නම් මේක මුලින්ම එකතු කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට කැමති මීට් වර්ගයක්, ෆිෂ් වර්ගයක් ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. හැම් බේකන් ඕන එකක් එකතු කරගන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත අනුව එකතු කරගන්නත් පුළුවන්. මේ කිසිම දෙයක් එකතු කරන්නේ නැතුව නම් මේ රයිස් එක හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කලවම් කරලා දැන් අපිට බත් එකතු කරගන්න පුළුවන්. මෙතෙන්දි බතත් ඔයාට කැමති ප්‍රමාණයක් වගේ වෙන්න එකතු කරගන්න පුළුවන්. සාමාන්‍ය ඔයාට බත් අඩුවෙන් කන කෙනෙක් නම් මේවත් එක්ක බත් අඩුවට දාගෙන හදා ගන්න පුළුවන් මේ රයිස් එක. ටිකක් බත් වැඩියෙන් කිම්චි රස ගොඩක් එන්නේ නැතුවට කන්න ඕන නම් බත් ටිකක් වැඩියෙන් දා ගන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් අපේ ගෙදර නම් කිම්චි රසට හැමෝම ආසයි. ඒ නිසා මම මේ විදිහට සාමාන්‍ය බත් වෙනදා එකතු කරගන්න ප්‍රමාණයට වගේම තමයි එකතු කරගන්නේ. ඉතින් ඒත් එක්කම මේ විදිහට කිම් කොළ ටිකක් ඊට පස්සේ තල ඇට ටිකක් ඒ වගේ දේවලුත් අපිට මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තල තෙල් චුට්ටකුත් අන්තිමේට මේ රයිස් එකට මේ විදිහට එකතු කරගත්තාම මේක හරිම රසයි. සුවඳත් හොඳ සුවඳක් තියෙනවා. රසයත් ගොඩාක් රසයි. ඉතින් මේ දේවල් එකතු කරගන්න ඕනිමයි කියලා එකක් නැහැ. ඒ වුණාට මේ රයිස් එකේ රසය වැඩි කරගන්න ඕන නම් මේ දේවල් එකතු කරගන්න එක හරිම වටිනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම Tamanට කැමති විදිහට මේ රයිස් එක හදාගන්න පුළුවන්. මම සාමාන්‍ය මේ විදිහට හදනවා. මේක වෙනස් කරලා හදන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඉස්සරහට වීඩියෝ වලින් මම මේ දේවල් ගැනත් ඔයාලට අරගෙන එන්න. මේ විදිහට හදාගත්තාම ලොකු සැරක් නැහැ. මොකද මම මේකට අමතරව මිරිස් මොකුත් එකතු කරේ නැහැනේ. ඒ නිසා සාමාන්‍ය පොඩි අයට උනත් මේ රයිස් එක කන්න පුළුවන්. අපේ ලොකු පුතා උනත් මේක හොඳට කනවා. ඉතින් මම නම් මේ රයිස් එක අද හදාගත්ත සයිඩ් ඩිෂ් එකක් විදිහට. ඒ නිසා තමයි මම මේ පොඩි ප්‍රමාණයක් හදාගත්තේ. මොකද සංගොප්සාලුත් එක්ක කන්න තමයි මම රයිස් එක හදාගත්තේ අද. නමුත් අපි මේක මේන් මෙනු එකක් විදිහට හදාගන්න ඕන නම් මේක පොඩ්ඩක් වැඩිපුර දේවල් එකතු කරලා මම හදාගන්නවා. ඉතින් මේ හැම විදිහකටම මේ රයිස් එක තව ගොඩක් වෙනස් විදිහටත් හදාගන්න විදිය මම ඉස්සරහට වීඩියෝස් වලින් අරන් එන්න. දැන් මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා මේ විදිහට හොඳට රයිස් එක කලවම් කරගන්න අපිට පුළුවන්. ඉතින් මේ කිම්චි රයිස් එක මේ විදිහට චුට්ටක් තැටිය අල්ලලා චුට්ටක් කර වුණාම වගේ හරිම රසයි. ඒ නිසා මේක ගැටලුවක් කරගන්න එපා. මේ විදිහට හොඳට ගින්දර වැඩි කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ.
ඉතින් මේ කිම්චි රයිස් එක සාමාන්‍යයෙන් ගෙදර මම නිතරම හදන විදිය. මේක හරිම රසයි. බබාලටත් කන්න පුළුවන්, අපිටත් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් try කරලා බලන්න. මේකට අවශ්‍ය ingredients හැම එකක්ම description එකේ මම දාලා තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකට ඔයා කැමති නම් like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් රසම රස අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. ඔයාලට සුබ දවසක්.